අයිබෝනේ අරුණේ. පහුගිය දවස්වල අධ්‍යාපන ප්‍රතිසංස් කරන කුටපටයක් රටේ තිබුණානේ. ඒක අද අකුලගෙන. මීට විරුද්ධව මිහින්තලේ හාමුදුරුවෝ ප්‍රකාශයක් නිකුත් කරා. ඒ ප්‍රකාශය දැඩි. හැබැයි ආණ්ඩුව පැත්තෙන් විවිධ කතා කියන්න ගත්තා. ලාල්කාන්ත සහෝදරයා කඩකඩිච්ච කතාවක් කිව්වා. මේක මිහින්තලේ හාමුදුරුවන්ට වැදුනා. මේ වනචරයා කියලා තමයි ලාල්කාන්ත එහිදි කිව්වේ. මේ කතාවත් එක්ක හුඟක් ස්වාමීන් වහන්සේලා ලාල්කාන්තට විරුද්ධව ප්‍රකාශනකුත් කරන්න ගත්තා. ලාල්කාන්ත නැවත වතාවක් කිව්වා තවත් වනචරයන් දුටිමි කියලා. ඒකත් අර ස්වාමීන් වහන්සේලා සියලු දෙනාටම තමයි වදින්නේ. හැබැයි ලාල්කාන්ත නොදන්න දෙයක් තමයි මේ මතක් කරලා දෙන්න හදන්නේ. ජනතා විමුක්ති පෙරමුණෙත් ඉන්නවා භික්ෂු පෙරමුණ. කිසිම පක්ෂයක මම දන්න තරමින් නම් භික්ෂුන් වහන්සේලා එකතු කරලා සංවිධාන හදලා නැහැ. පක්ෂ වශයෙන් එකතු කරගෙන. හැබැයි ජේපීකෝ වැඩි කරලා තියෙනවා. ඒ භික්ෂු පෙරමුණේ ඉන්නෙත් එහෙනම් වනචාරින් කියලා තමයි අපිට කියන්න වෙන්නේ. මොකද 88 89 ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෝ දැඩිලෙස හොරකම්, මැඩකම්, මිනිමරුන්, ඝාතන, ගිනි තැබීම් සියල්ලම කරද්දී ඔය භික්ෂු පෙරමුණේ කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඔවුන්ට බණ දේශනා කරේ නෑ මේවා නතර කරන්න කියලා. පස්පව් වලින් වැළකෙන්න කියලා. එතකොට ඒගොල්ලොත් වැටෙන්නේ ඔය වනචාරි ගොඩේම තමයි. කිසිම පක්ෂයක් නොකරපු දේවල් ඔවුන් කරනකොට අර භික්ෂු පෙරමුණේ ස්වාමීන් වහන්සේලා යයි කියන අයත් එනම් වනචාරින් විය යුතුමයි. ඒකට පළවත නිකාය කියලා කියන්නත් පුළුවන්. මොකද මහින්ද රාජපක්ෂ මහත්තයාලාට පක්ෂව කතා කරන ස්වාමීන් වහන්සේලාට කිව්වේ රාජපක්ෂ නිකාය කියලා. ඒක එහෙමනම් මේක මෙයමයි. මේ භික්ෂු පෙරමුණ හෙවත් පළවත නිකාය යනුවෙන් නිවැරදි විය යුතුයි. මේකම තවත් හාස්‍යජනක කතාවක් තියෙනවා කියන්න. මුල් කාලේ ඔය කත්නෝරුවේ හාමුදුරුවන්ගේ බැටරකක් දැක්කම මටත් කියුනේ කන්තෝරුවේ හාමුදුරුවෝ කියලා. පොඩි වැරදීමක් වෙනවා නිතරම. පස්සේ තමයි ඔය කත්නෝරුව කියන කටට හුරු වුනේ. මේක ඇත්ත කතාවක්. ආච්චි කෙනෙක් දවසක් මිනි බීරිල ගෙදර යනකොට බැටරකක් දැක්කා. දැක්කම ඒකේ කත්නෝරුවේ හාමුදුරුවන්ගේ නම තිබුණේ. ආච්චි ගෙදර ඇවිල්ලා අර මිරිබිරිට ගෝ අර අලුත් හාමුදුරුවෝ අන්න බණක් තියනවලු. කන්තෝරුවේ හාමුදුරුවන්ගේ බණ කියලා. මිනිබිරිත් එහෙමද ඕගෝ මම දැකලා තියෙනවා කියලා මේක පුංචිට කියන්න ඕනේ. අද එන හවසට යන් කියලා අල්ලපු ගෙදරට දුවලා ගියා. පඩි බහැලා පොඩ්ඩක් පල්ලෙහාන් යන්න තියෙන්නේ. මේ මිනිබිරි යනකොට ටිකක් වෙලාවට අමතක වුණා. පුංචිලා ගෙදර ගියාම පුංචි අර හාමුදුරුවන්ගේ බණ තියෙනවලු. කොයි හාමුදුරුවෝ? එතකොට කන්තෝරුව කියන කමත කියලා අර කාර්යාලය හාමුදුරුවන්ගේ බණක් තියෙනවලු. අද යන් කියලා. ඕන්න ඔය විදිහට කන්තෝරුවේ හාමුදුරුවෝ වෙලා ඊට පස්සේ කාර්යාලය හාමුදුරුවෝ. මේකව තවත් දෙයක් එකතු කරන්න තියෙනවා. මේ අපේ කන්තෝරුවේ හාමුදුරුවෝ ප්‍රධාන දායකයා මාධ්‍ය අනුග්‍රහකයා තමයි අසින් චේනාරත්න. හැබැයි අපේ කන්තෝරුවේ හාමුදුරුවෝ නැත්නම් කාර්යාලය හාමුදුරුවෝ ලෝකෙට බණ කියනවා. අසින් චේනාරත්න බණ කියලා නැහැ. හොරකම ගැන, වංචාව ගැන, ඒකේ ආධිනවය ගැන කියලා නැහැ. කියන එක තමයි හැංගී යන්නේ. මොකද අසෙන් සේනාරත්න ඩුබායි වල ඉඳන් කන්ටේනර් කතන්දරයක් දැන් යනවා ලංකාවට ආපදාවට ගෙනල්ලා ඒකේ හතරකට වෙච්ච දෙයක් නැහැ කියලා ලොකු සමාජ කතිකාවක් යනවා. ඒකට අදාළ අය දැන් පොලිසිය උසාවියේ යන්න ගියා බලනවා ඒ වැඩ කටයුතු වෙනවා. ඒතකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ අපේ කත්නෝරුවේ එහෙම නැත්නම් කන්තෝරුවේ එහෙම නැත්නම් කාර්යාලය හාමුදුරුවෝ ඇයි අසෙන්ට හරියමම් බණක් කිව්වේ නැත්තේ? එක්ක දැන්වත් එන්න කියලා බණක් කියන්න කියලා මම උන්වහන්සේගෙන් ඉල්ලා හිටිනවා. ඒක විශේෂයෙන් මම මේක කියන්න ඕනේ මේ කත්නෝරුවේ ස්වාමීන් වහන්සේට මඩක් ගහන්නවත් උන්වහන්සේට අවලාදයක් හෝ අපහාසයක් කරන්නවත් නෙවෙයි මේ කතාව කියන්නේ. මොකද උන්වහන්සේගේ වගකීමක් තියෙනවා. අතින් තේරාරත්නට නිවැරදි බණක් කියන්න.